එහෙනම් අයබෝන් නේ. ඉගෙන ගන්නකො. අද යන්න තියෙන්නේ මේ අපි කර ඉන්න පාඩමේ අන්තිම පිටු ටික. වරලත් ව්‍යාපාර. හරි. මෙන්න දැන් ඇවිත් තියෙනවා වරලත් ව්‍යාපාර. මේක තමයි වරලත් ව්‍යාපාර කියලා අපි කියන්නේ. මේ තමයි වරලත් ව්‍යාපාර වලට අපිට ගන්න පුළුවන් වෙන උදාහරණ ටික. වරලත් ව්‍යාපාර වලට ගන්න පුළුවන් වෙන අපිට මේවා තමයි උදාහරණ ටිකක්. මේ ලෝක ප්‍රසිද්ධ වරලත් ව්‍යාපාර ටික. මොනවද මේ තියෙන්නේ? McDonald's එක, Starbucks එක, Domino's එක, KFC, Pizza Hut, Taco Bell, Baskin Robbins, Burger King, Dunkin Donuts, Subway එක. ඒක මම අදයි දන්නේ Wendy's. මේ තව මීට අමතරව අලුතෙන් ඇවිත් තියෙනවා Barista කියන එක. දැන් Barista එකක් අද පොඩ්ඩක් නැගලා යනවා නේද? මේ ඔක්කොම වරලත් ව්‍යාපාර ළමයි. වරලත් ව්‍යාපාර කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේවා තියෙනවා කියනකො මේ තියෙන McDonald's, Starbucks, Domino's, Pizza, KFC කියලා ඔහම කම්පැනිස් තියෙනවානේ. ඒ වගේ කම්පැනිස් තියෙනවා. එයාලගෙන් හරිද? එයාලගෙන් මට පුළුවන් මේ KFC එක නාගාවට ගිහිල්ලා කියන්න පුළුවන් අනේ අයියේ මේ ඔයාගේ ඔය බිස්නස් එක මට ලංකාවේ මෙහෙ ඔයාගේ නමින්ම කරන්න අවසර දෙන්නකෝ. මොකද කරන්නේ? මෙයාලගෙන් අපි ගිහිල්ලා අයියේ අපිට අවසර දෙන්නකෝ ඔය නමින්ම ඔයාගේ නමින් මේක කරන් යන්න. ඔයාගේ නමින් මේක කරන් යන්න අවසර දෙන්නෝ කියනවා. නම විතරක් එපා. ඔයාගේ මූණත් දෙන්න. ඒ කියන්නේ නෑ ඒකේ තියෙන යාගේ මූණනේ. ඒකට අපි කියනවා වෙළඳ ලකුණ. වෙළඳ ලකුණ දාලා ඔයාගේ නම දාලා ඔයාගේ වෙළඳ ලකුණ දාලා අපිට මෙන්න මෙහෙ ඕක කරන් යන්න අවසර දෙන්නකො කියනවා. ඒකට එහෙම අවසර දෙන ව්‍යාපාර වලට අපි කියනවා ළමයි මොනවා කියලාද? වරලත් ව්‍යාපාර කියලා. එතකොට මෙතන වරලත් ව්‍යාපාරයක ඕන් දැන් ලංකාවේ මම KFC කතා කරන්නම් ඈ. McDonald's දැන් ලංකාවේ නැහැ හොඳේ. දැන් කවුරු නැද්ද? McDonald's නැහැ. දන්නවද McDonald's එක කාගේද කියලා? කලින් ලංකාවේ කරන් ගියේ. අබාන්ස් එක්කන. අහලා නැහැ නේ. අබාන්ස් කියන්නේ මතක් වෙන මොනවද? විදුලි උපකරණනේ. McDonald's එක කරන් ගියේ ලංකාවේ අබාන්ස් එක්කන. අබාන්ස් රෙස්ටුරන්ට් තමයි ලංකාවේ McDonald's එක කරන් ගියේ. හරි. එතන පීස් මේ Domino's එක නෙමෙයි KFC එක තියෙන්නේ. KFC එකට ලංකාවේ කරන් යන අවසර අරගෙන තියෙනවා ළමයි කවුද දන්නවද? කාගිල්ස් එක්කන. ලංකාවේ කාගිල්ස් තියෙන්නේ. කාගිල්ස් කම්පැනි ලංකාවේ ඉල්ලගත්තා KFC එක්කනාගෙන් ඔයාගේ නම ඔයාගේ වෙළඳ ලකුණ දාලා අපිට මෙහෙ ව්‍යාපාර කරගෙන යන්න අවසර දෙන්න කියලා. ඔයාගේ නම සහ වෙළඳ ලකුණ දාලා මෙහෙ ඔය ව්‍යාපාරය කරගෙන යන්න අපිට අවසර දෙන්න කියලා එයා ඉල්ලගත්තා. ඒතර මේක තමයි වරලත් ව්‍යාපාර කිව්වේ. ඒ මෙතන ළමයි කම්පැනි කීයක් තියෙනවද? වරලත් ව්‍යාපාර පාර්ශ්ව කීයක් ඉන්නවද? කීයක් ඉන්නවද? දෙකයිනේ. මේ කවුද? සන්නම සහ වෙළඳ ලකුණු නේද? එහෙනම් මෙයාලට අපි කියනවා කම්පැනිය ඕන එක. වරලත් ව්‍යාපාරේ අයිතිය තියන අය. මෙයාලා වරලත් ව්‍යාපාර අයිතිය තියෙන අය. මෙයාලා කවුද? අයිතිය තියෙන අය. මේ අයිතිය තියෙන අය. මෙයාලට තමයි අයිතිය තියෙන්නේ. ඔන්න මෙයාලා තම වරලත් භාවයේ වරලත් ව්‍යාපාරේ අයිතිය තියෙන ව්‍යාපාර. ඔන්න මෙයාලට අයිතිය තියෙනවා. පැහැදිලිනේ? මෙයාලට අයිතිය තියෙනවා. ඒතර මේ වරලත් හිමියා කියලා කියනවා. මේ කවුද වරලත් හිමියා? මේ වරලත් හිමියන්ගෙන් එයාගේ සන්නම හා වෙළඳ ලකුණ යම් ප්‍රදේශයක භාවිතා කරන්න කාගිල්ස් කියන එක නා කවුද එතකොට? අරයාගෙන් අයිතිය මොනවා කරපු කෙනාද? වරලත් හිමියාගෙන් මට මෙහෙ කරන් යන්න ලංකාවේ කරන් යන්න අවසර දෙන්න කියලා KFC එකෙන් අවසර ගත්ත කෙනා.
KFC එකෙන් අවසර ගත්ත කෙනා. එතකොට ඒ ගත්ත කෙනාට මෙයාට අපි කියනවා ළමයි වරලත් ලාභියා කියලා. මෙයා කවුද? වරලත් ලාභියා. මෙයා එතකොට වරලත් හිමියා. ඔන්න එහෙනම් පැහැදිලිද? දැන් පාර්ශව කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. කවුද ඉන්නේ පාර්ශව දෙක? වරලත් හිමියයි වරලත් ලාභියයි. දැන් ඔයාට ලංකාවේ නෑ කියන්නකෝ වින්ඩිස් කියලා එකක්. වෙන්ඩිස් තිබ්බට වෙන්ඩිස් නෑ. එතකොට වෙන්ඩිස් කියන එක ඔයාට ලංකාවේ පටන් ගන්න ඕන. දැන් ඔයා මොකද කරන්නේ? වෙන්ඩිස් කින් අවසර ඉල්ල ගන්නවා. අනේ වින්ඩියෝ මට වාගේ නමයි වාගේ වෙළඳ ලකුණයි දාලා ලංකාවේ මේ වැඩේ කරන් යන්න අවසර දෙන්නකෝ කියලා. වාගේ නමයි වෙළඳ ලකුණයි දාලා මෙහෙ ඒක කරන් යන්න අවසර දෙන්නකෝ කියනවා. ඒ අවසර ගත් එකට අපි කියනවා ළමයි අන්න වරලත් ව්‍යාපාර කියලා. අද මේ වරලත් ව්‍යාපාරව පාර්ශව දෙකක් ඉන්න එක්කනේ තමයි මේ වරලත් හිමියා. මෙයා තමයි වරලත් ලාභියා. මේ දෙන්න තමයි ඉන්නේ. වරලත් හිමියෙකුත් ඉන්නවා, තව වරලත් ලාභියෙකුත් ඉන්නවා. මේ දෙන්න සිටි. එතන මේ දෙන්න අතර ළමයි දැන් මේ වරලත් ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙන්න මේ වරලත් හිමියෝ මෙන්න මේ වරලත් ලාභීන්ට අවසර දෙනවනේ. එතකොට මේ දෙන්න අතර මොකක් හරි දෙයක් තියෙනවා ඇතිනේ. මේ වරලත් ව්‍යාපාරය සම්බන්ධ මේ දෙන්න අතර ඇති මොකක්ද? මොකක් හරි කතාවක් තියෙන්න පුළුවන්. මේ දෙන්න අතර තියෙන්න පුළුවන් කතාවට අපි කියනවා ළමයි වරලත් ගිවිසුම කියලා. මොකක්ද? ගිවිසුම. වරලත් ගිවිසුම. හරි. පැමිණීම් නිසි වෙලාවට අනිත් දවසේ තියාගන්න. 11:00 කියන 11:30. not 11:53. මම මේ ලබන සතියෙන් 10:30 දාන්න කියලා හිතන්නේ. නේද? අපි 10:30 එක වෙනකන් ගමුනේ. අම්මා 10:30 උදේ වෙන 8ට ගමු. මේ නෑ ඔය දැන් 11:30 කියද්දි පොඩ්ඩක් එන්න යන්න මේ අවුව කතන්දර තියෙනවානේ. ඉතින් මං හිතාගත්ත 10:30ට ගන්නවා කියලා. ඒතකොට ඔයාලා උදේ ෆ්‍රෙෂ් එකේ ගැම්මට ඇවිල්ලා 10:30 ඉඳන් අපි 1 වගේ වෙනකම් කරමු. පාස් පේපර් එක මෙතන කරගන්න පුළුවන් නේ. තා දැන් මට පොඩි මේ ඒතර ප්‍රශ්න අහලා වැඩ ටික කරන් ගියහැකි. එහෙම දාන්නනේ මම උදේවරු ඇත්තටම ෆ්‍රී එකේ ඉන්නේ. ඉරාවට කියන්නේ. ඊළඟ පන්තිය මගේ තියෙන එකමාරට. අවුලක් නැහැ නේ. උදේ මෙන්න පුළුවන් දැන් ඔයාලට 11:30ට එන්න ගියාමනේ අවුවයි අපි ස්කින් එක පොඩා අවුට් යනවා සමහර කෙල්ලෝ හිතනවානේ ඔය නවෝදල හැම ස්කින් එක ගැන ගොඩාක් හිතනවා බලන්න මම මේ ටික අවුවේ ගිහිලා සර්ලා නේ මන්ද දවල්ටම දානවා නේ සමුදේ හරි ඔයගෙන ආය අහන්න මේ කවුද අර කවුද වරලත් හිමියෝ. එතකොට ඒකට අවසර ගන්න ඉන්න ලංකාවේ. මැක්ඩොනල්ඩ්ස් එක්කනට ලංකාවේ අවසර ගන්න මේ අබාන්ස් එක්කන. එතකොට බර්ගර් කින් එකට සොෆ්ලොජික් එක්කන. මෙන්න මේ වරලත් හිමියාගෙන් සන්න මහා වෙළඳ ලකුණ යටතේ යම් ප්‍රදේශයක ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවසර අරගෙන කරගෙන යන්න පුළුවන් නම් ඒ ව්‍යාපාර වලට වරලත් ව්‍යාපාර කියනවා. මේ වරලත් ව්‍යාපාරවල පාර්ශව දෙකක් ඉන්නවා. කවුද දෙන්න? වරලත් හිමියන් සහ වරලත් ලාභීන්. වරලත් හිමියන් කියන එක අපි කිව්වා සන්නම සහ වෙළඳ ලකුණ භාවිතා කරන්න අවසර දෙන කෙනා. වරලත් ලාභියා කියන කවුද? අවසරය ගන්න කෙනා. අර අවසරය දෙනවා මෙයා අවසරය ගන්නවා. එතන මේ වරලත් හිමියා සහ වරලත් ලාභියා අතර ඇති කර ගන්නවා ළමයි මොකක්ද? මොකක් ඇති කර ගන්නවද? ගිවිසුමක්, එකඟතාවක්. ඒ එකඟතාවට අපි කියනවා වරලත් ගිවිසුම කියලා. එතන මේ දෙන්න අතර මොනවද ඇති කරගන්න එකඟතාව? මෙයා කියනවා මෙයාට මේ මං ඔයාට මෙව්ව දෙන්නම්. මෙයා දෙනවා අනිවාර්ය මොකක් දෙනවද? ඔයාට මගේ නම පාවිච්චි කරන්න පුළුවන්. හරි. තව මම ඔයාට මගේ වෙළඳ ලකුණ දෙන්නම්. ලෝගෝ එක පාවිච්චි කරන්නත් පුළුවන්. මං ඔයාට මෙයා කියනවා
වට්ටෝරුවක් දෙන්නම්. මොකද දෙන්නේ? වට්ටෝරුව. තව මම උපදේශ දෙන්නම්. උපදේශ දෙන්නම්. එයා උපදේශ જાති ගොඩක් දෙනවා. අලංකරණය මේ වගේ වෙන්න ඕන. සාමාන්‍ය වරලත් ව්‍යාපාර ප්ලේස් එක හරි ලස්සනයි නේද? අලංකරණය මේ වගේ වෙන්න ඕන. ඒක තියෙනවා මේ විදියට. සේවකයන්ව මෙහෙම පුහුණු කරන්න ඕනේ. ඒ සේවකයෝ ගන්න ටී-ෂර්ට් එක ඇඳලා යට කරලා තොප්පියක් දාලා මේ හරිය නිකම් ප්‍රසන්න විදියට ඉන්නවනේ. දැන් වේටර්ස්ලා වුණාට ඒක වේටර්ස්ලා වගේ දැනෙන්නේ නැහැ නේ. ඒක එයාලා එතන හදලා දෙන හොඳ වැලියු එකක්. සේවක පුහුණු අලංකරණ උපදේශ. එතකොට මේ කලමනාකරන උපදේශ. වගේ උපදේශ ගණනාවක් මෙයා දෙන්න පොරොන්දු වෙනවා. කවුද දෙන්නේ? කවුද දෙන්නේ? වරලතිම කාටද? ලාභියට. දැන් තේරුණානේ? හරි. ඊට පස්සේ වරලත් ලාභියත් කියනවා හරි. අරයට පොරොන්දු වෙනවා. ඔයාට මම එකඟ වුණු විදිහට ගාස්තුව ගෙවන්නම්. නිකන් දෙන්නේ නෑනේ. නම භාවිතා කරන්න අවසරද ගාස්තුව දෙන්න මම ඔයාලට පොරොන්දු වෙන විදිහට ගාස්තුව දෙන්නම්. ඊට පස්සේ givisumට අනුව මම වැඩ කරන්නම්. ඔයා කියන විදිහට මම වැඩ කරන්නම්. givisumට අනුව මම වැඩ කරන්නම්. givisumට අනුව මම වැඩ කරන් යන්නම්. තව ඔයා කියන අයගෙන් මිලදී ගන්නම්. ඒ කියන්නේ ඔයා කියන සැපයුම් කරුවන්ගෙන් විතරයි මම ගන්නෙ. වෙන අයගෙන් ගන්නෑ. ඔයා කියන සැපයුම් කරුවන්ගෙන් මම ගන්නවා. ආයෝජනය කරන්නම්. ඒ කවුද ළමයි පොරොන්දුනේ? වරලත් ලාභේ. හරි. දැන් තේරුණ විදියට මම මාර්තුකා දැන් කීයක් කිව්වද? එක වරලත් ව්‍යාපාර කිව්වා. වරලත් ව්‍යාපාර නිදසුන් ටිකක් බෝඩ් එකේ දැන් පේන්න තියෙනවා. පේන්න තියෙනවනේ. 3 වරලත් ව්‍යාපාර පාර්ශ්ව කීයක් හිටිය කිව්වද? 2යි. ඒ දෙන්නම එක එකනව නිර්වචනය කරානේ. වරලත් හිමියා යනු වරලත් ලාභියන්. ඊට පස්සේ වරලත් හිමියා සහ ලාභිය අතර තියෙන 6 වෙනි මාර්තුකාව මම ඉගෙනුවා මොකද්ද? වරලත් ගිවිසුම. ගිවිසුම යනුත් දැන් පුළුවන්නේ. දැන් ගිවිසුමේදී වරලත් හිමියා විසින් පොරොන්දු වුණු දේවල් තියෙනවා. වරලත් ලාභියා විසින් පොරොන්දු වුණු දේවල් තියෙනවා. 8යි. අන්න මාර්තුකා ටික තව චුට්ටකින් මේ පාඩම ඉවරයි ඈ. එතකොට ඒකයි. ඔයාලා මේවා පටන් ගන්න පුළුවන්. තව තියෙනවා තව වරලත් ව්‍යාපාර වර්ග තියෙනවා. මේක ඔයාට හරි ලේසි. හරි. එහෙනම් අපි ඒක ලියන්නේ නැද්ද? ලියන්න ඕනේ. සපයන ව්‍යාපාර ආයතනයක් එම භාණ්ඩය හෝ සේවාව එම භාණ්ඩය හෝ සේවාව එම භාණ්ඩය හෝ සේවාව එම භාණ්ඩය හෝ සේවාව නිශ්චිත වෙළඳපොළ ප්‍රදේශයක නිශ්චිත වෙළඳපොළ ප්‍රදේශයක නිශ්චිත වෙළඳපොළ ප්‍රදේශයක අලෙවි කිරීමට තවත් ව්‍යාපාර ආයතනයකට අවස්ථාව දෙනු ලබයි නම් එම ව්‍යාපාර සංවිධාන වරලත් ව්‍යාපාර ලෙස හඳුන්වයි. ගණන්නේ මොනවාද? ඔව් ගන්න පුළුවන් අරපි. ඉස්සෙල්ලා තිබ්බේ. ආයෝජනයේ මම ඒකයි කිව්වේ. දැන් මේ පැත්තේ අමාරුයි. හරි දැන් ජායල
බෑ. දැන් මට ගන්න පුළුවන් ළඟම උදාහරණය තමයි ජායල බැරිස්ට් එකක් තියෙනවානේ. මිනුවන්ගොඩ බැරිස්ට් එකක් නැහැ. මිනුවන්ගොඩ ටවුන් එකේ අපි කඩයක් අරගෙන බැරිස්ටා කියන කම්පැනියක් දාලා අපිට කරගන්න පුළුවන්. හැබැයි එයා කියන විදිහට අපි ආයෝජන කරලා ඒ විදිහට ලස්සන හදලා කරලා ගන්න ඕනේ. එයා ඔක්කොම දෙනවා අපිට දෙන විකුණන්න විතරයි. ඉතින් ඒ වුණාට ඔයා තනියම කෝපි එකක් හදුවා කියලා හදුව ගාම කිදින්නේ නැහැ නේද? තනියම ඔයා මේ කේක් එකක් හදලා වික්කම දැන් ඔයාට හිතෙනවා කතාව නවත්තනකො. ඔයාට හිතෙනවා මේ චිකන් ටිකක් බැදලා කරලා විකුණනවා කියලා. ඔයාගේ චිකන් වික්කයි කියලා පාරේ තියාගෙන කඩයක් ලස්සනට හදලා කවුද ගන්න ඉන්නේ කියන්නේ? එන ගෙයිද? ස්ටෝර් කරන්න බෑ. අහම්බෙන් එන එකේ කියලා කාලා රස විරුද්ධ දිගට වෙනවා මිසක්. හැබැයි ඔක දානවා වියදම් කරලා දාලා පටන් ගන්නවා KFC කියලා නම දාලා. දැන් කට්ටිය නෝද නැද්ද? දැන් කාගේද අයිතිය වැඩක් නැහැනේ. KFC නමට නෙන්නේ. බිස්නස් එකෙන් ගාන දෙන්න ඕනේ යාට. එයා ඔක්කොම දෙනවා රෙසිපි එක පුහුණුව හැමදේම දෙනවා එතකොට. ආය ජායල බෑ. නැති ඉන්න පුළුවන්. අබේ දැන් ඩොමිනෝස් දාන්න බෑ. මොකද ඒක ලංකාවටම අවසර ගන්න තියෙන එකනේ. මැක්ඩොනල්ඩ්ස් දැන් ලංකාවෙන් අවසර ගත්ත එක ගිහිල්ලා ඉවරයි. එයා ගිහිල්ලා. නෑ ලෝකෙ එක්කනාගෙන් ගන්නව ලංකාවට දැන් ලංකාවේ යාව ගන්න බෑනේ අය. ලංකාවටම අයිති අරන් තියෙන එක්කෙනෙක්. ලංකාවටම එක්කෙනෙක් අරගෙන තියෙනවා. එයා දෙන්නේ නෑනේ. එයා දෙන්නේ දැන් KFC එක තියෙන ලංකාවෙම කාගිල්ස් ගාව විතරයි. එහෙම දෙන්න බෑනේ හරිය නෑනේ. ඒක කිව්ව අර වින්ඩිස් නෑ. ඒ වින්ඩිස් කෙරවල තිබ්බේ. මගේ මෙන්ඩිස් තිබ්බට වෙන්ඩිස් නෑ. හරි. මේවා කරන්න පුළුවන් දැන් ඔයාලා හිතන් හිටියව ලොකු ලොකු කම්පැනි මොන්නේ නෑ. තව පොඩි පොඩි ඒවා තියෙනවා. තව තියෙනවා. ආයෙ ගොඩක් තියෙනවා. මම සරලව කියන්නද? සරලව එකක් කියනවා දැන් විශ්මි කේක් හදනවා හොඳට හට ඇත්තයි විශ්මි රහයි අවුලන්නේ මේ විශ්මි ඉතින් ජායල ටවුන් එකේ හරි අපිට මේ දෙහිගාතේ හන්දියේ කේක් ටිකක් දාගෙන විශ්මි විකුණනවා. හැබැයි මේ කේක් රහ වුණාට මිනිස්සු වෙලා අරන් යයිද? නෑනේ ගන්න නෑනේ. මෙයාගේ විශ්මි කේක් කියලා දැම්මට යන්නේ නෑ. හැබැයි මෙයා පටන් ගත්ත දවසේ නම් බිස්නස් එකේ ලාභ ලබන්න පුළුවන් මොන කේක් කියලා දැම්මද? වාසනා කේක් කියලා දාලා. වාසනා කේක්. දැන් මිනිස්සු දන්නවද ඒක? දන්නවනේ. දැන් ඇවිල්ලා ගන්නවනේ. බිස්නස් එක පටන් ගත්ත දවසේ නම් බිස්නස් කරන්න පුළුවන්. නැත්නම් අරක පටන් ගත්ත දවසේ කාලයක් ඇදගෙන යන්න වෙයි. ඒක මේ වරලත් එකේ ක්‍රම තියෙනවා. දැන් අපි ඊටන්නක ක්ලාස් එක ටිප් කොලෙජ් කියලා නම හදලා ඕවා මේවා කරායින් පස්සේ කවුරු හරි කෙනෙක් මේ දියුලපිටියේ ටිප් කොලෙජ් කියලා පටන් ගන්න ක්ලාස් එක පටන් ගන්න පුළුවන්ද කියලා අහනවා. මම කරන්න ප්‍රශ්නයක් නැහැ. මට ෂෙයාර් එකක් දෙන්න. බ්‍රෑන්ඩ් එක වික්කේ. ඒතොර එයා මං කියන විදිහට වැඩේ කරාම මට ඒ නම දෙනවා නම කරා යන්න පුළුවන්. හරි. ජායල බෑ. මිනුවන්ගොඩ බෑ. වෙන දිහාක පුළුවන්. හරි. අපි එනම් වරලත් ව්‍යාපාර ක්‍රමේ වාසිය. එක නෙමේ විශේෂ ලක්ෂණ එක වරලත් හිමියා හා ලාභියා ලෙස දෙපාර්ශවයක් සිටීම. වරලත් හිමියා හා ලාභියා ලෙස දෙපාර්ශවයක් සිටීම. ලාභියා ලෙස දෙපාර්ශවයක් සිටීම. දෙපාර්ශවයක් සිටීම. දෙක සන්නම භාවිතා කිරීම. සන්නම භාවිතා කිරීම. සන්නම භාවිතා කිරීම. දෙක තුන වෙළඳ ලකුණ භාවිතා කිරීම. වෙළඳ ලකුණ භාවිතා කිරීම. තුන්වෙනි එක වරලත් ගිවිසුම් හතර නේද? වරලත් ගිවිසුමක් තිබීම. වරලත් ගිවිසුමක් තිබීම. හරි. ඊට පස්සේ ලියලා තියෙන දෙක කියන්නකො ළමයි. ඊට පස්සේ
හරි ඊළඟට වරලත් ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශවයන් නේද ඉන්නේ. එක තියෙනවා කවුරු වරලත් හිමියා. නිර්වචනය කරලාද? නෑ ලියන්න. වරලත් සමාගමේ වෙළඳ නාමය යටතේ වරලත් සමාගමේ වෙළඳ නාමය යටතේ වරලත් සමාගමේ වෙළඳ නාමය යටතේ වෙළඳ නාමය යටතේ භාණ්ඩ විකිණීමට වෙනත් ව්‍යාපාරවලට අවසර දෙන වරලත් සමාගම වරලත් හිමියා වේ. ඊට පස්සේ වරලත් ලාභියා. කියවන්න බෑනේ වරලත් ලාභියානු. වරලත් සමාගමක වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ හෝ සංකේතය යටතේ භාණ්ඩ විකිණීමට සමාගම ගිවිසුමකට යටත්ව පුරස්කාරයක් ගෙවමින් අවසර ගන්න පාර්ශවය. ඊට පස්සේ වරලත් ගිවිසුම. වරලත් ව්‍යාපාර ආරම්භ කිරීමේදී වරලත් හිමියා හා වරලත් ලාභියා අතර ඇතිවන එකඟතාව වරලත් ගිවිසුමයි. හරි. මෙන්න වරලත් හිමියෝ සෙට් එකක් ඉන්නවා. ඔයාලට නැවත වතාවක් පෙන්නනවා. ඒව ගන්න අවසර ගන්න පුළුවන් අයට. ඊට පස්සේ වරලත් ගිවිසුමක් අනුව වරලත් හිමියාගෙන් වරලත් ලාභියා වෙත හිමි වෙන පහසුකම්. 1. සිය වෙළඳ නාමය භාවිතයට අවසර දීම. කළමනාකරන පුහුණුව ලබා දීම. මූල්‍ය පහසුකම් ලබා දීම. වෙළඳසැලේ නිමාව සකස් කර දීම. ශිල්පීය ඥානය ලබා දීම. ඉතුරු ටික ලියලා තියෙනවා. අලෙවිකරණයට සහාය, අලංකරණයට උපදෙස්, නිෂ්පාදිත පිළිබඳ වගකීම, ප්‍රචාරණය සඳහා අවශ්‍ය සහාය. ඊළඟ වරලත් ලාභියා 1.
වර්ලත් හිමියා පනවන කොන්දේසි අනුව කටයුතු කිරීමට එකඟ වීම වර්ලත් හිමියා පනවන කොන්දේසි අනුව කටයුතු කිරීමට එකඟ වීම කටයුතු කිරීමට එකඟ වීම ප්‍රාග්ධනය ආයෝජනය කිරීම ප්‍රාග්ධනය ආයෝජනය කිරීම වර්ලත් හිමියාට කිවිසගත් පරිදි ගාස්තු ගෙවීම වර්ලත් හිමියාට කිවිසගත් පරිදි ගාස්තු ගෙවීම කිවිසගත් පරිදි ගාස්තු ගෙවීම ඊට පස්සේ වර්ලත් හිමියා නිර්දේශ කරන සැපියුම්කරුවන්ගෙන් වර්ලත් හිමියා නිර්දේශ කරන සැපියුම්කරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම හරි තේරුණාද ඒ ටික එතකොට වර්ලත් ව්‍යාපාරවල 70%ක් විතර ඉවරයි. 70%ක් විතර ඉවරයි. ළමයි එතකොට මේ පැහැදිලි නේද? දැන් ඔයාලට සඳුදා හෙට ඉරිදා රැට ඔන්ලයින් පේපරේ තියෙනවා 9:10:30 හෙට කරන්න තියෙන හතරවෙනි පේපරේ එක දැන්ට ලියලා ටියුට් එක ලියුවද? කරපු නැති අය 1 2 3 මම අද ගෲප් එකට දාන්න. සවුන්දෙද්දි ලියන පොතේ ලියලා අරන් එන්න. ඒක මම බලලා එදාට යද්දි දෙන්නම්. සඳුදා 4-6 ප්‍රවාහන පාඩම කියලා කිව්වා නේද? මේකට එන්න බැරි අය අතුස්සන්න බලන්න. සවුන්ද 4-6ට එන්න බැරි අය අතුස්සන්න. කවුරුත් නැහැ. ඕලා කැන් නේද? ඔක්කොන්න පුළුවන් එන්න නේ. ඒ මොකද්ද බැරි? මොනවාද? ඔයි වේද කියලා අහන්න. අඳහන්න. හරි. එදාට ඔන්ලයින් එක සමුද එන්න බැරි අයට ඔන්ලයින් එකේ රෙකෝඩින් එකක් හරි දාලා ලියාගෙන මට පෙන්නන්න. හරි. සෙනසුරාදා එහෙනම් හොඳ සුදු පුතාලට 11:30ට සුදු පුතාලා කළු වෙන හින්දා මම 10:30ට දාලා දෙන්නද? නදිනි කියනවා හාලු. අනේ හොඳයිලු. එකයි කාල වෙනකන් දාන්න. හරියටම මම සුදු දෝනිලට 12ට ඉන්ටර්වල් එකක් දෙන්නම් 12යි කාල වෙනකන්. උඹලට දෙන්නේ නැහැ. ඒ ටයිම් එක ඔයාලා පාඩම් ගන්න. මේ වෙලේට බ්‍රේක් එකකුත් දෙන්නම්. මොකද එතකොට සෙන්සුරාදෙද්දී ඔයාලා පාස් පේපර්ස් පොත උස්සන් එන්න ඕනේ. කරයි තමයි. හරි? කවුරුණත් කමන්නේ පාස් පේපර්ස් පොත උස්සන්ගෙන මම මෙදාට ලබන සතිය අලුත් පාඩම් පටන් ගන්නවා. ව්‍යවසායකත්වය. පන්ති 3ක් තියෙනවා සතියේට. පන්ති 3ක් තිබ්බත් එකම ගාස්තු වැඩි වුණේ නැහැ. මෙතන ලබන සතියේ ව්‍යවසායකත්වය පටන් ගන්නවා. හරි ව්‍යවසායකත්වය කියන පාඩම මම පටන් ගන්නවා. ව්‍යවසායකත්වය කියන පාඩම මම පටන් ගන්නවා ලබන සතියේ. හරි නේද? මෙහෙම කරන්නම් ඈ. ඒතර ඔයාලටත් හොඳයි නේද උදෙන් වෙන එක? 11 මාට විතර අර කම්මැලිකමත් නැහැ නේද උඩනේ?
නෑ මම මේ BSA කරන්න ළමයි තියෙන ගිනියම්ම වෙලාවෙදනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් වල තියෙන නිදිමතම සබ්ජෙක්ට් එක නේද ජුරිත්? සබ්ජෙක්ට් වල තියෙන බෝරින්ම සබ්ජෙක්ට් එක ගානක්වත් අහන්න හදන්න දෙන්නේ අහන් ඉන්න දින සබ්ජෙක්ට් එක මම කරනවා දවල් 12ට. එහෙනම් මේක කන්ෆර්ම් හැමෝම පළ කරනවද එකකතාව? එතකොට මම මෙතනදී past papers පොත අරන් ඉන්න ඕනේ සහ ඒක ලියන්න වෙනම පොතක් තියෙනවද ඔයාලගේ? ඔව්නේ. ඒ වගේම homework එක ගේන්න ඕනේ මේක චෙක් කරන්නේ සමුද? මේක චෙක් කරන්නේ සමුදා. ලියන පොතේ ලියලාද කියලා චෙක් කරන්නේ සමුදට. මේ ටික මෙහෙම යනවා. homework එක සහ මේ tut එක. tut එක. හරි. කරනම පන්තිය මම පොඩ්ඩක් උඩට ගත්ත එච්චරයි කරේ පැයක් කලින් පටන් ගත්තා. පැය භාගයක් විතර කලින් ඉවර වුණා. දෙපැත්ත බැලන්ස් කරලා දෙපැත්තේ. හරි. දැන් එතකොට අපිට යන්න තියෙන්නේ වරලත් ව්‍යාපාරවල වාසි අවාසි ගැන කතා කරන්න. දැන් ඔයා වරලත් ව්‍යාපාර දන්නවනේ. මේකේ පාර්ශ්ව කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක්නේ කවුද දෙන්න? වරලත් හිමියයි ලාභයයිනේ. ඔයා නිකමට ටියුට් එක පිටිපස්සේ පිටුව පෙන්නලා. පිටිපස්සේ කියන්නේ පිටිපස්සේ පිටුව. අන්තිම පිටුව. ඕකේ කවරේ හරි කමන්නේ. කවරේ හරි ඒ ගිය සති රජයේ සතු ව්‍යාපාර අපි කරේ නැද්ද? ඉවර කරානේ කරේ. ඒ කොතනට වෙනකන් කරාද? අන්තිම විදිය කරේ නැද්ද? දැන් මේක ලේ කරන්න මම අමතක වුණා. කියන්න එපා මං අහද්දි ඇහුව පටන් ගන්න කලින් හරි. පිටිපස්සේ ලියන්න බලන්න වරලත් දෙන්නෙක් ඉන්නවනේ දැන්. මෙන්න මේ වරලත් ලාභියාට තියෙන වාසි දෙකකුයි අවාසි දෙකකුයි බලන්න ඔයාලට හිතෙන විදිහට ලියන්න බලන්න. දැන් ඔයා මේ ව්‍යාපාර ගැන දන්නවා. මෙයාට තියෙන වාසි දෙකකුයි අවාසි දෙකකුයි. බලන්න කරන්න බලන්න. වාසි දෙකයි අවාසි දෙකයි. ඉස්සරහා බලන්න ඕනේ නැහැ. නිකන් ඔයාලට හිතේනවා ලියන්න. උජීතේ වැඩ කරන්න බෑනේ. පව් නැද්දනේ? පොය එන ලංකාවේ. පොසොන් ලං වෙලා මෙහෙම කරනවා මං අහන්නේ. ඒ ලියහන් අරක දිහා බල බල කෙලෙමුන. චිකන් බර්ත්ඩේ දිහා බල කියලා ගිල ගිල ඉන්නවා. හරි ළමයි. ඊළඟට අපි යමු වරලත් ව්‍යාපාර වර්ග. වරලත් ව්‍යාපාර වර්ග තියෙනවා ළමයි 3ක්. කීයක් තියෙනව වර්ග? 3ක් තියෙනවා. මේ තියෙන වරලත් ව්‍යාපාර වර්ග 3 කියන්න බලන්න එක මොකද්ද? නිෂ්පාදන වරලත් ව්‍යාපාර 2, ද්විත වරලත් ව්‍යාපාර 3. කඩලා කියන්නේ. ක්‍රමයේ සඳහා වරලත් ව්‍යාපාර. මේ වරලත් ව්‍යාපාර වර්ග ටික. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර, නිෂ්පාදන වරලත් ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රමයේ සඳහා වරලත් ව්‍යාපාර. මේ වර්ග ටිකම තියෙනවා ළමයි. වර්ග කීයක් තියෙනවද?
3යි. එතකොට දැන් වරලත් ව්‍යාපාර මතක් කරොත් එහෙම කොහොමද මම කිව්වේ? වරලත් ව්‍යාපාරය අනු කිව්වා. මොකද නිර්වචනය කරේ අපි? වරලත් ව්‍යාපාරය අනු. දැන් මතක නැහැ. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් ව්‍යාපාරයක් විසින් එම සಣ್ಣ මහා වෙද ලකුණ යටතේ පවත්වාගෙන යාම සඳහා තවත් ව්‍යාපාරයකට අවසර දෙන ක්‍රමයක් නම් වරලත් ව්‍යාපාර කිව්වා. පාර්ශ්ව කීයක් හිටියද? දෙකක් හිටියා. කවුද හිටියේ දෙන්න? හිමියා කිව්වේ මොන කෙනාටද? අවසර දෙන කෙනා. ලාභියා කිව්වේ කාටද? අවසර ගන්න කෙනා. හිමියත් කිව්වා, ලාභියත් කිව්වා. ඊට පස්සේ මේ දෙන අතර තිබ්බ මොකද්ද? ගිවිසුමක්. ගිවිසුමෙන් පස්සේ අපි කතා කරා මේකේ තියෙනවා වාසි සහ අවාසි. ගිවිසුමේදී පොරොන්දු වුණ දේවල් ටික තිබ්බා. ඔය ටික කතා කරලා ඉවරලා දැන් යනවා වරලත් ව්‍යාපාර වර්ග. මුලින්ම තියෙනවා තමයි නිස්පාදිත. ඒ කියන්නේ මෙහෙම හරිද? වරලත් හිමියාගේ වෙළඳ ලකුණ සහිත නිස්පාදිත මිලටගෙන විකිණීමට අවසර ගත්ත. මිලටගෙන විකිණීමට අවසර ගත්තේ ඒවා. ඒ කියන්නේ වරලත් හිමියාගේ වෙළඳ ලකුණ සහිත නිස්පාදිත මිලට ගන්නවා. අරගෙන මෙයා මොනවා විතරද කරන්නේ? විකුණලා දෙනවා. එයාගෙන් අරගෙන එයාගේ නමින් විකුණලා දෙනවා. එයාගේ නමින්මයි යන්නේ. ඒ වරලත් හිමියාගේ නමින්ම අපි අරගෙන විකුණලා දෙන එක කරන්නේ. විකුණලා දෙන එක කරන්නේ. මිලදී ගත්තා විකුණලා දුන්නා. මිලදී ගත්තා විකුණලා දුන්නා. මේව ගොඩක් තියෙනවා වරලත් ව්‍යාපාර වර්ග. එකක් මම කිව්වොත් එහෙම මෙන්න මේක. IOC. IOC සෙඩ් එක තියෙන්නේ. ඉන්ධන පිරවුම් මධ්‍යස්ථාන තියෙන්නේ. IOC සෙඩ් එකේ ළමයි IOC කියන තෙල් ටික එයා අරගෙන ඒ ටික විකුණලා දෙනවා. සෙඩ් එක IT IOC ටද? නෑ IOC සමාගමෙන් මෙහෙ ජායල IOC එකේ මේකේ JS ද එන්ටර්ප්‍රයිස් සිස්ටම් මොකද්ද තියෙන්නේ? එයා අවසර අරගෙන මෙහෙ විකුණලා දෙනවා. විකුණන්නේ කාගේ තෙල් විතරද එයා ගාව? IOC තෙල් විතරයි. අන්න අවසර අරගෙන. එතකොට සෙපිට්කෝ කියන තෙල් ජාතිය ගන්නකො ලංකා තෙල් එක. ඒ අවසර අරගෙන. දැන් සෙඩ් එකේ අයිතිකාරයාගේ නම වෙනස් ඈ. ඒතර මෙහෙ අවසර අරගෙන විකුණන්න. මොනව කරන්න විතරද? විකුණන්න විතරක්. අර මං කිව්වේ වාසනා කේකුත්. වාසනා කේක් ටික විකුණලා දෙන්නේ අවසර ගන්නවා. අපි කඩයක් දාලා කේක් ටික අරයට කියනවා ගෙනත් දෙන්න. මෙතන කේක් ටික විකුණනවා. එයාට සල්ලි දෙනවා. අපිට ගාණක් හම්බ වෙනවා. පෙරේරාන් සංසුත් එහෙමයි. ජායල මේ අපේ පරණ ක්ලාස් එක පාරේ තිබ්බේ පෙරේරාන් සංස් එකක් තියෙනවනේ තාමත් තියෙනවනේ. ඒක එතන ගෙදර අය අවසරාන් තියෙන්නේ. එයාලා පෙරේරා සංසේ කරන්නේ. හැමදාම උදේට සහ හවසට එයාලා ලොරිය බඩු ගෙනත් දානවා. ඒක විකුණලා දෙන වැඩි ඕනේ මේ දවස්වල දැන් ජනප්‍රිය ඉස්සර පෙරේරා සංස් වුණා දැන් පෙරේරා සංස් නෙමෙයිනේ. දැන් කවුද ඔය සීන් එකේ ජනප්‍රිය කෙනා? කැරන් ෆ්‍රෙෂ් එක. දැන් එහෙම එකක් නෑ ළමයි. මම දැක්කේද මිනුවම් වල තිබ්බේ නෑ. අර chance එකක් තියෙනවා. අනානේ තියෙනවද දන්නේ නෑ. අර කණ්ඩායමෙන් තැනක් අරගෙන ඔයාලට ඒක මේ ඉන්වෙස්ට් කරලා ඔක්කොම කරලා අර එලාගෙන් බඩු ගෙනලා විකුණන්න පුළුවන්. ජාල එකක් තියෙනවා. අර ඒ තමයි වරලත් ව්‍යාපාර. හැබැයි ඒ මොන වරලත්ද? හදනවද විකුණනව විතරද කරන්නේ? විකුණනව විතරයි. විකුණන්න විතරක් අවසර ගන්න වරලත් ව්‍යාපාර මොනවා කියලා කියනවද? නිස්පාදිත. ගොඩාරියක් තියෙනවා මේවා. එතකොට ඒකේ වෙන වෙනම දැන් පෙරේරා සංසයකේ එයාගේව විතරනේ. IOC සෙට් එකේ IOC යෝ විතරනේ. වෙන වෙන ಜಾති තෙල් නෑනේ ඒකේ. අන්න ඒ වගේ. හරි. මම එන මෙතන PNS උත් දාන්න. හදන්නේ විකුණන්න විතරයි. නිස්පාදන කියන්නේ ළමයි නිපදවා බෙදා හැරීමට. හදලා බෙදා හරින්න පුළුවන්. හදලා බෙදා හරින්න පුළුවන්.
ඒකට උදාහරණ කොකාකෝලා. ලංකාවේ කොකාකෝලා හදන්නේ ලංකාවේ. කඩුවෙල. ඒ පාර යනකොට කොකාකෝලා හරියගෙන එන ගදක් දැනෙනවා වතුර කල් වෙච්ච වගේ එකක් එනවා. කැලණිකගේ වතුර අරගෙන තමයි කොකාකෝලා හදන්නේ. අද නම් බොන්නේ නැහැ. ඒ ජාල හැමෝගෙම ඔයාලා ගෙදර වතුර බොනවනේ. දඬුගම ඔය වතුර බොන්නේ. හරි. දඬුගම ඔය වතුර බොන්නේ ගෙදරක. ඔය කට්ටියම බොන්නේ. ඒක තමයි ෆිල්ටර් කරලා ගන්නවා කියන්නේ. කැලණිකගේ වතුරෙන් හදන්නේ. ඒතර එයා මෙහි හදලා මෙහි විකුණනවා බෙදා හරිනවා ළමයි. දැන් මෙහි කොකාකෝලා මොන පාටද? කළු පාට නෑ. රතුත් නෑනේ. ප්ලේන්ටි පාටයි. මේ කොකාකෝලා එක ප්ලේන්ටි පාටයි මට නම්. හරිද? හැබැයි රටකින් ගේන කොකාකෝලා එකක් එහෙම එන පට්ට අමුතු පාටක් තියෙනවා. අපි පිට රටක ඉන්න කෙනෙක් ආපු වෙලාවක දෙන ටින් එකේ තියෙන කොකාකෝලාද KFC එකෙන් හම්බෙන කොකාකෝලා එක සාමාන්‍ය ගන්න කොකාකෝලා එකට රස වෙනස්ද නැද්ද? පොඩට ඒකක් දීලා බලන්නකෝ. ඒ KFC කියන කොකාකෝලා පොඩක් සැර වැඩි. මේකේ සැර මදි. ඒ හේතුව ලංකාවේ තියෙන ක්ලයිමේට් එකට ගැලපෙන්නේ ලංකාවේ කොකාකෝලා එක හදලා තියෙනවා. ලංකාවේ මිනිස්සුගේ දිව මොට වෙලානේ තියෙන්නේ. රටවල් එහෙම මොට වෙලා. බුලත් පිට කාලා. දැන් අපේ මේ සීත දේශගුණයක් නැහැනේ අපේ රස්නේ එකක් නේ තියෙන්නේ. ඒකට අපිට ගැලපෙන්න තමයි තියෙන්නේ. හැබැයි යුරෝප් කන්ට්‍රීස් වල සීතලයිනේ. ඒතර යාලට ඕනේ බොන්න කොකාකෝලා මොනව වෙන්නද? අර ටිකක් සැරට ඕනේ. අනේ ඒකට ගැලපෙන්න තමයි ඔය හදන්නේ. එන්න මේ ඒරියා එකෙන් ඒරියා එකකට වෙනස් වෙනවා හදන එක. ලංකාවේ හදලා ලංකාව බෙදා හරින්න අවසර දීලා තියෙනවා. නිෂ්පාදන කොකාකෝලා එහෙමයි. ඒතර ඔයාලා ගිහිල්ලා රටින් නගෙන කෙනෙක්ගේ දාලා කොකාකෝලා ග්ලාස් එක දාලා බලන්න අපේ එක දාලා බලන්න රසවල් දෙකක් තියෙන අයිස් කරේ දාපුවම අරක බුබුලු නානවා වැඩි අපේ එකේ දාන්නේ අඩුවෙන්. හේතුව ඕක. එතකොට කොකාකෝලා බොනකොට මේ ලංකාවේ හදපුවා බිව්වොත් එහෙම ලා රහක් තියෙන්නේ. අරක බිව්වහම හද රහක් තියෙනවා. සැරයි වගේ නම් ඔරිජිනල්. මේ නිපදවා බෙදා හරිනවා. ව්‍යාපාර ක්‍රමය කියන ළමයි ඔක්කොම වැඩ ටික කරනවා. KFC එහෙම. අර මං ඉස්සෙල්ලා පෙන්නුවේ ෆොටෝ එකක ඒ ඔක්කොම ව්‍යාපාර ක්‍රමය. KFC Pizza Hut මොකද මෙයා සම්පූර්ණ ව්‍යාපාර ක්‍රමයම පාවිච්චි කරනවා. වර්ණ ව්‍යාපාර වර්ග කීයක් තියෙනවද? මෙතන ඔක්කොම වෙනවනේ. හදනවා, විකුණනවා, බෙදා හරිනවා. සෑම දෙයක්ම වෙනවා. ඒක මුළු ඔක්කොම. හරි? මුළු ඔක්කොම. මේක ඔයාලා ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. මේක හැබැයි ලොකු ආයෝජනයක් ඕනේ. මේකට ලොකු ආයෝජනයක් ඕනේ. මේකට අවසර දෙන එකනට ලංකාවට. මේක ඕන කෙනෙක්ට ගන්න පුළුවන් ගම් මට්ටමින් උනත්. ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය අහපු එකට උත්තරේ හමුණානේ. අපිටත් එකක් දාන්න පුළුවන්ද? පුළුවන්. ව්‍යාපාර ක්‍රමයට ගන්නවන මුළු ලංකාවෙම වටේම බ්‍රාන්චස් දාන කේන්ද්‍ර ඔයාට බාර දෙන්නේ. ඒතකොට ඔයා ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ. මේක සාමාන්‍ය එච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ නැහැ. මේ ඔක්කොම වරලක් ව්‍යාපාර තමයි. මෙයාගේ වෙනස හදලා විකුණලා දෙන එක කරන්නේ. මෙයා හදලා විකුණන්නේ මෙයා මුළු ඔක්කොම කරනවා. තේරුණානේ? එහෙනම් අපි මේ ටික ලියමු. ඔන්න වරලක් ව්‍යාපාර ඉවරයි. මුලින්ම තියෙන්නේ නිෂ්පාදනද නිෂ්පාදිතද ඔකේ තියෙන්නේ? නිෂ්පාදන. වර්ලත් හිමියාගේ වෙළඳ ලකුණු යටතේ භාණ්ඩ නිෂ්පාදනය කර බෙදා හැරීමට වර්ලත් ලාභියාට අයිතිය පැවරෙන
අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර නිෂ්පාදන වරලත් ව්‍යාපාර වේ. නිෂ්පාදන වරලත් ව්‍යාපාර වේ. ඊට පස්සේ එක්සාම්පල් දිනවා කොකාකෝලා පෙප්සි කෝලා වැනි වෙළඳ ලකුණු. නිෂ්පාදිත කියන එක වරලත් හිමියාගේ වෙළඳ ලකුණ සහිත භාණ්ඩ වරලත් හිමියාගේ වෙළඳ ලකුණ සහිත භාණ්ඩ ඔහුගෙන් මිලටගෙන නැවත විකිණීමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර නිෂ්පාදන වරලත් ව්‍යාපාර වේ. sorry නිෂ්පාදිත වරලත් ව්‍යාපාර වේ. මිලදීගෙන විකිණීමට කියලා කිව්වා නේම. නිදර්ශන දිනවා IOC අංජතර පිරු මධ්‍යස්ථාන ඕන පෙරරන් සංස් එකක් ඕන ලියා ගන්න. අන්තිම එක ව්‍යාපාර ක්‍රමය සඳහා වරලත් හිමියාගේ නමින් හා ක්‍රමය යටතේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර වේ. එතනින් වරලත් ව්‍යාපාර ඉවරයි. නේද? හරි ඊට පස්සේ සංයෝජන තියෙනවා. තියෙනවද කරන්න? රාජ්‍ය සංස්ථා තියෙනවා නේද? රාජ්‍ය සංස්ථාවේ ඉඳලා ටික කරන්න ඕනේ. ඔය ටික දැන් චුට්ටක් බලාගන්න. මේ ඩෝට යන්න ඕනේ. ඒක යන්න. හරි ඔය ටික පාඩම් කරන් ගෙදර වැඩක් දුන්නා නේ මං ගිය සතියේ. දෙන්න.